ලක්දිව ඉතිහාසයේ රැන්නකුරින් නොලියවුණු එහෙත් හදවත්වල සදාකාලිකව රැඳුණු ආදර කතාවක් තිබේ. ඒ අසම්මත විය. ඛේදජනක විය. ඒ සෙන්කඩගල රාජධානිය සොලවා දැමූ දස්කොන් සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම වෘතාන්තයයි. මේ කතාව දිගහැරෙන්නේ මහනුවර මුදුනේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේදී. සෙල්ලම් නිරිඳු ලෙස ප්‍රචලිත වූ රජු යුද්ධවලට වඩා සැප සම්පත්වලට ලොල් වූ විනෝදකාමී පාලකයෙකි. ඔහුගේ සමීපතම මිතුරා වූයේ දස්කෝන් ලෙස හැඳින් වූ පේද්‍රෝ ද ගැස්කුයින් නම් ප්‍රංශ පෘතුගීසි සම්භවයක් සහිත නිලධාරියායි. ඔහු කවීත්වයටත් රාජ්‍ය කටයුතුවලට දක්ෂ වූ බැවින් ඉක්මනින්ම මහ අධිකාරම් තනතුර දක්වා උසස් විය. අනෙක් ප්‍රධාන චරිතය වූයේ රජුගේ අග මෙහෙසිය වූ දකුණු ඉන්දිය නායක්කාර් වංශයට අයත් ප්‍රමිලා බිසවයි. රජු විනෝදයට වැඩි කාලයක් ගත කිරීම නිසා ඇය මාලිගය තුල හුදකලා විය. ඇගේ සිත පිරී තිබුණේ දුකිනි. මෙසේ තනි වූ ප්‍රමිලාට සැනසුම ලැබුණේ රජුගේ මිත්‍රයෙකු දස්කොන් හා මිත්‍රත්වයක් ඇතිවීමත් සමගයි. මුලදී කවියෙන් සිතුවිලි හුමාරු කරගත් මේ දෙදෙනා ඉක්මනින්ම එකිනෙකාගේ හදවත්වලට සමීප වෙනවා. ඉන්පසු එය අසම්මත එහෙත් බලවත් ආදරයක් බවට පත්වන්නට වෙඩි කලක් ගතවන්නේ නැහැ. සෙන්කඩගල රජමාලිගයේ සක්මන් මළුව ඔවුන්ගේ ප්‍රේමයේ කේන්ද්‍රස්ථානීය විය. දන්නෝ පහසකෙට අඬ ගහලා දෙද්ද වැනි කවිපද හරහා ඔවුන් රහසේ තම බැඳීම ප්‍රකාශ කළේ අන් අයට සැක නොසිතෙන ලෙසටයි. කාලයේ ඇවෑමෙන් මෙම රහසිගත ප්‍රේමය රජමාලිගයේ තුල විවෘත රහසක් බවට පත්වෙනවා. දස්කොන්ගේ විදේශීය සම්භවය සහ උසස්වීම් වලට ඊර්ෂ්‍යා කළ ලංකාවී රදල ප්‍රධානීන් මෙම සම්බන්ධයේ දස්කොන්ට එරෙහිව යොදා ගැනීමට අවස්ථාවක් එනතුරු බලා සිටි අතර නරේන්ද්‍රසිංහ රජු තම විශ්වාසවන්ත මිතුරා ගැන හෝ බිසවගේ දුක්ඛිත තත්ත්වය ගැන කිසිවක් දැන සිටියේ නැහැ. රජුගේ නොසලකිල්ල නිසාම ප්‍රමිලා දස්කොන් වෙත තව තවත් තල්ලු කළ බව ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. එකල ප්‍රමිලා බිසව හඟුරන් කෙත මාලිගයේත් රජු සිංකඩගලත් වාසී කිරීමත් හේතුවෙන් මෙම රහසිගත සබඳතාවට අවශ්‍ය පසුබිම හොඳින් සැකසී තියෙනවා. මාලිගා දෙකක දුරින් සිටියත් ආදරය ඔවුන් සමීප කළේය. මෙසේ වසර කිහිපයක් ගත වී යන විට දෛවයේ සරදමකට මෙන් එක් අවස්ථාවකදී ප්‍රමිලා බිසව අබිරහස් ලෙස රෝගාතුර වෙනවා. මාලිගාවේ වෛද්‍යවරුන් එය සාංඛා දෝෂයක් බවට නිගමනය කරනවා. ඒ අනුව බිසව සුවපත් කිරීම සඳහා පුරාණ විශ්වාසයන් අනුව බලි යාගයක් කිරීමට තීරණය කරනවා. ඒ සඳහා බිසවගේ රුවට සමාන සර්වාංගයේම ඇති මැටි රූපයක් තැනීමට සිදුවෙනවා. මෙම කාර්ය සිදු කිරීම සඳහා රජුගේ අනින් සියලු කටයුතු අධීක්ෂණය කිරීමට දස්කොන් අධිකාරම් පෙමිණෙනවා. මේ වන විට රදලවරුන් කුමකින් හෝ දස්කොන් අල්ලා ගැනීමට සැදී පැහැදී සිටියා. සියල්ල හොඳින් නිමවා තිබුණත් රූපය දෙස බැලූ දස්කොන් හදිස්සියෙම බිසවගේ කලවයේ වූ උපන් ලපය කිසිදු පැකිලීමකින් තොරව එම රූපය මත සලකුණු කරනවා. රජු පමුණක් දැන සිටි රහසක් වූ එම උපන් ලපය වෙනත් මිනිසෙකු දැනගත්තේ කෙසේද? දස්කොන් සලකුණු කළ උපන් ලපය දුටු නරේන්ද්‍රසිංහ රජු කෝපයෙන් අලලී යනවා. රජු මේ විද්දී ඔහුගේ මිතුරා තම බිසව සමග කළ වරද සම්බන්ධව කරුණු තහවුරු කරගන්නවා. එම අවස්ථාවේ මිත්‍රත්වයට වඩා රාජකීය ගෞරවය අගය කළ රජු දස්කොන්ට බහාම මරණ දඬුවම නියම කර සිරගත කරනවා. එසේ දස්කොන් සිරමෙදිරිය තුල සිටියේදී පවා ප්‍රමිලා ඔහුට කවිලියා යවමින් ශෝකය පළ කරලා තියෙනවා. දඬුවම ක්‍රියාත්මක කිරීමට දස්කොන්ව බෝගම්බර වැවාසලට කැඳවාගෙන යන ලදී. ඔහු තම අවසන් මොහොතේදී පවා ප්‍රේමයේ අභිමානය ප්‍රකාශ කළේය. ඔහුගේ අවසන් කවිය බොහෝ දෙනාගේ හදවත් සසල කළේය. ඒ වෙසෙස් ඔබගේ අමයුරු පහසලත් මෙමා මහිස් එකක් දුනිනම් ඔබේ නමට කිමා. එනම් ඔබේ ආදරය ලැබුවමට එක් හිසක් පූජා කිරීම සුළු දෙයක් යන්නයි. අවසානයේදී දස්කොන්ගේ හිස ගසා දමන ලදී. එසේ වුවද ප්‍රමිලාගේ හදවත ජීවිතයේ පුරාම දස්කොන් ළඟ රැඳී සිටි බව ඉතිහාසයේ පවසයි. සක්මන් මළුව සදාකාලිකවම පාළු විය. රෝමියෝ ජුලියට් හා ලයිලා මජ්නූ මෙන්ම දස්කොන් සහ ප්‍රමිලාද ලංකාවේ අමරණීය පෙම්වතුන්ගේ ලයිස්තුවට එක් විය. අසම්මත වූද ඔවුන්ගේ ප්‍රේමය මාලිගාවේ නීතිවලට යටත් නොවූ බව මින් අපට පෙන්වා දේ. අදටත් දස්කොන් සකී සඳ
ඉක්මන් ගමනින් වැනි ගීත හරහා ඔවුන්ගේ ප්‍රේමේ කඳුළු සින්කඩ ගලින් නොමැවතී ගලා යයි. බලය විසින් පරාජය කළ නොහැකි වූ සැබෑ ආදරේ සංකේතයක් ලෙස ඔවුන් ඉතිරි විය. ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න.